ලප නිසා කයිතම් බටේවත් ලප බට කියලා කියනවා කියලා පැතිර යන ප්‍රචාරය අසත්‍යයි. කල්පනා කරලා බලන්න එහෙම එකක් නැහැ. අද අපි කතා කරන්නේ විශේෂ මේ දවස්වල පොඩ්ඩක් මත ගැටුමකට භාජනය වෙලා තියෙන ශාකයක් ගැන. මොකක්ද දාලා පිටිපස්සෙන් පේනවා මේ තියෙන්නේ ඔක්ලැන්ඩ්‍රා ස්ට්‍රිඩියුලා. මේක තමයි ඔක්ලැන්ඩ්‍රා වල මේ ස්ට්‍රිඩියුලා කියන විශේෂය. අපි මුලින්ම බලමු මේකේ මේ ශාකේ පත්‍ර පොඩ්ඩක් බලලිමු. මේ තියෙන්නේ ඔක්ලැන්ඩ්‍රා ස්ට්‍රිඩියුලා එක අර අපි කතා කරපු මැකියුලාටා වලින් වෙනස් වෙන හේතුව තමයි මොකක්ද මෙයාගේ මේ තියෙන මෙයාගේ මොකක්ද මෙයාගේ කඳේ නෑ මොටල්ස් නෑ. එහෙම නැත්නම් කඳේ අර කියපු මැකියුලාටා වෙන්න අවශ්‍ය කරන ඩොට් පුල්ලි මෙයාගේ කඳේ පිහිටන්නේ නැහැ. ඒ නිසා මෙයා ඔක්ලැන්ඩ්‍රා ස්ට්‍රිඩියුලා වෙලා තියෙනවා. ඒ වගේම තමයි කවුද මේක හොයාගත්තේ? ජෝර්ජ් හෙන්රි කෙන්රික් ට්වේට්ස් කියන විද්‍යාඥයා තමයි මේ ඔක්ලැන්ඩ්‍රා ස්ට්‍රිඩියුලා කියන විශේෂය, මේ බට විශේෂය, ලංකාවේ බට කියලා කියන්නේ බට විශේෂය නම් කරන්නේ. ඔක්ලැන්ඩ්‍රා කියන්නේ මොකක්ද? අපි කලින් කතා කරලා තියෙන ඕකල් සහ අර්නර් කියන වචන දෙක. ඒ කියන්නේ මේකේ පුෂ්ප මංජරියේ රේණු නැත්තම් කේසර සමූහයක් විදිහට පිහිටන නිසා තමයි මේකට ඔක්ලැන්ඩ්‍රා කියන වචනේ යොදලා තියෙන්නේ. ඔයාලා මේ දුර්ලභ දෙයක් දකින්න හදන්නේ මොකද මේ බටවල නිතර දෙවේලේ මල් පිපෙන්නේ නැහැ. එක කට්ටිය කියයි බටවල මල් අපි දැකලා තියෙනවා කියලා. හරි. මම මේ පෙන්නන්නේ බටවල මල් දැකලා නැති කට්ටියට. මේන් තියෙනවා බටමල්. මේ තියෙන්නේ මෙයාගේ කේසර සමූහයක් විදිහට මෙයාගේ පුෂ්පේ කේසර පිහිටනවා. ඔය තියෙන තවත් මලක්. මෙයාගේ පුෂ්පේ කේසර පිහිටන්නේ සමූහයක් විදිහට. ඕන් නිසා තමයි මෙයාට ඔක්ලැන්ඩ්‍රා කියන්නේ. ඊට පස්සේ අපිට මෙයාට මේ ස්ට්‍රිඩියුලා කියන හේතුව නම් මෙතන පැහැදිලි කරන්න බෑ. හැබැයි ස්ට්‍රිඩියුලා කියන්නේ අර කිරි ගාන හඬට එහෙම නැත්නම් නිකන් මිරිස් කරල් බිම දාලා පාගන වගේ හඬක් එනවා. අපි ඉඳගමු බටමල් ටිකක් ළඟින්. හඬක් එනවා. ඒ නිසා තමයි මෙයාට ස්ට්‍රිඩියුලා කියලා දාලා තියෙන්නේ. ඒ කාලේ ඇලෙක්සැන්ඩර් මූන් කියන විද්‍යාඥයා සිංහලෙන් සිංහලයන්ට පොතක් ලියපු සිංහලයන්ට ශාක කියන පොතක් ලියපු ඇලෙක්සැන්ඩර් මූන් පවා මේ ස්ට්‍රිඩියුලා කියන එක එතනට පාවිච්චි කරලා තියෙන්නේ මේ ශබ්ද නිසා. මේ ශාකේ මේ මල් ළඟ ඉඳගෙන මේ ගැන කතා කරන්න ලැබීම ඇත්තටම මං හිතන්නේ වගේ මොකක් හරි වාසනාවක් හරි මොකක් හරි මෙව්ව එක. අනිත් දේ තමයි මේ මල කොහොමද මෙයා පරාගණය වෙන්නේ? මෙයාගේ ඇත්තටම මේ බටමල් වල සුවඳක් නැහැ. මේ බටමල් වල සුවඳක් නැහැ. මෙයා සුළඟින් තමයි ප්‍රධාන වශයෙන්ම පරාගණය වෙන්නේ. කියන්නේ මෙයා සත්තුන්ගේ උදව්ව බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා සත්තුන්ව ගෙන්න ගන්න මෙයා සුවඳවත් වෙලා නැහැ. මෙයාගේ මුළු ශක්ති ප්‍රමාණයම වැය කරලා තියෙන්නේ මෙයාගේ මේ මලේ රේණු හදාගන්න. අපි මේ කලාතුරකින් හම්බෙන බටමල් දැකලා විතරක් මදි බලමු මේ වගේ කොටස් මොනවද තියෙන්නේ කියලා. පුෂ්පයක කොටස් තියෙනවනේ. හරි. අපි කූඹි යාළුවෙකුත් ළඟ පහත සැරිසරනවා. මේ මලේ මේ කොළ පාටට තියෙන. සමහරක් මල වල කහ පාටට උනනක් තියෙනවා. මේ ලා කොළ පාටට තියෙන මේවා තමයි මේ මලේ කේසර. හරි මේවා තමයි මේකේ පිරිමි කොටස්. ඊට පස්සේ මේ සුදු පාටට තියෙන්නේ මලේ කීලය. ඒක තමයි ගැහැණු කොටස්. ඊට පස්සේ මේ උඩට ඇවිල්ලා තියෙනවා සහ මේකේ කේසර සහ මේ කොටස් සම්බන්ධ වෙලා තියෙන එතන පුෂ්ප අක්ෂය. ඊට පස්සේ මේ යට තියෙන මේ මණිපත්‍ර වගේ තියෙන කොටස් වලට ඒවට කියනවා නිපත්‍ර කියලා. ඔන්න ඔය කොටස් වලින් තමයි මේ ඔක්ලැන්ඩ්‍රා ස්ට්‍රිඩියුලා වල පුෂ්පය සමන්විත වෙන පුෂ්පයක් වට ඇත්තටම මේක පුෂ්ප මංජරියක්. එතකොට මේ අර වෙරයිටි මැකියුලේටා ගැන කතා කරන්න අපි යමු වෙරයිටි මැකියුලේටා තිබිච්ච තැනට. ගිහිල්ලා අපහු මෙතෙන්ට එමු. මෙතන මේ පිටිපස්සේ තියෙන බට තියෙනනේ මේ වගේ මේ තියෙන මේ ලප නිසා ඔය බටවලට කයිතම් බටේවත් ලප බට කියලා කියනවා කියලා පැතිර යන ප්‍රචාරය අසත්‍යයි. ගොඩක් ඒ නිසා කල්පනා කරලා බලන්න එහෙම එකක් නැහැ. මේකෙදී කරන්න හදන්නේ අර වීඩියෝ එකේ පොඩි දිගුවක් එකතු කරන්න විතර. මොකද යම් යම් කණ්ඩායම් සමාජයේ ෆයර් වෙලා තිබ්බා. සරලව කිව්වොත් ඇත්තටම කිව්වොත් මම ස්වාධීනව කරන වීඩියෝ එකක සියලු දෙනාට දැනගන්න ඒවයි මූලාශ්‍ර සඳහන් කරලා තිබ්බා. හැබැයි යම් කට්ටිය ඒකේ මං කියන දේ වැරදියට අර්ථකථනය කරන්න උත්සාහ කළා තිබ්බා. මම මේ වීඩියෝ කරන්නේ ඇත්තටම මිනිස්සුන්ට සාමාන්‍ය ජනතාවට සබහාදහම් පිළිබඳ තේරුම් ගන්න. නැත්තම් පරිසරයේ වටිනාකම කියලා දෙන්න. පරිසරය රකින්න ඕනේ කියලා පැහැදිලි කරන්න. නමුත් මේක වර්තමාන වෙනකොට ගොඩක් අර එතනින් එහාට ඉගෙන ගන්න ප්‍රජාවත් ඒ පිළිබඳව අධ්‍යයනය කරන ප්‍රජාවත් බලනවා කියලා මට එන පණිඩ හරහා මෙසේජස් හරහා මම තේරුම් ගන්න තියෙන නිසා එයාලටත් වැදගත් වෙන නිසා මේ කොටස මේ වීඩියෝ එකට එකතු කරන්න හිතුවා. අපි කලින් වීඩියෝ එකේදී මේ කතා කරපු රාම බට හේවත් රණ බට එහෙම නැත්නම් ඔක්ලැන්ඩ්‍රා ස්ට්‍රිඩියුලා වෙරයිටි මැකියුලාටා උපවිශේෂ කියන කතන්දරේ 1885 83 83 1900 විතර කාලෙන් පස්සේ මේ ස්ට්‍රිඩියුලා මැකියුලේටා කියන එක හැම්පිටින්ම යට යනවා. ඒක හොයාගන්න නැති වෙලා තිබිලා එකපාරට මතුවලා තියෙන 2006 වර්ෂයේදී. එතනදී මොකක්ද කරලා තියෙන්නේ මේ වෙරයිටි මැකියුලේටා කියන එක ස්ට්‍රිඩියුලා වලම සමාන පදයක් කළා. එහෙම නැත්නම් ඒක එහෙම උපවිශේෂයක් නැහැ කියලා තමයි දක්වලා තියෙන්නේ. එතකොට ඇයි ඕක බම් මගේ වීඩියෝ එකේ සඳහන් කරේ නැත්තේ? මේක ඇතැම් පුද්ගලයන්ට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. හැබැයි අවත්තට ප්‍රශ්නයක් වෙලා තියෙන්න පුළුවන් නිසා තමයි කියන්නේ. සාමාන්‍යයෙන් උපවිශේෂයක් ප්‍රධාන විෂයයකට එකතු කරන්නේ මර්ජ් කරන්නේ විවිධ හේතු නිසා. දැන් මේක හඳුන්වන්න පටන් ගන්න තියෙන්නේ එකක් මේ රූප විද්‍යාත්මක ලක්ෂණ. ඒ කියන්නේ මේවා මේ තියෙන බට මේ බට වල මේවා තියෙන මේ පුල්ලි මේවා මේ ශාකයට අනන්‍ය වෙච්ච ලක්ෂණයක් නෙමෙයි. මේක මේ පරිසරයේ ඇති වෙන වෙනස්කම් නිසා ඇති වෙලා කාලයකදී නැති වෙලා යන්න පුළුවන්. يعني ස්ථීරව මේ ශාකවල තියෙන දෙයක් නෙමෙයි කියලා හිතපු නිසා සහ මේ වගේ මේ පුෂ්ප සහ අර ස්ට්‍රිඩියුලා ප්‍රධාන ගණයේ පුෂ්ප ගොඩක් දුරට සමාන නිසා. හැබැයි මම මේක නොකියුවේයි. මේක ඔය කියපු කට්ටිය අදහස් වල දක්වලා තිබ්බා මේක උපවිශේෂයක් නම් ඒක පරීක්ෂණ පත්‍රිකාවක් මගින් තහවුරු කරන්න ඕනේ කියලා. අනිත් පැත්ත තමයි උපවිශේෂයක් නෙමෙයි නම් එහෙම නැත්නම් අර තියෙන ප්‍රධාන විශේෂයටම මර්ජ් කරනවා නම් එකතු කරනවා නම් ඒකත් මොකක් හරි පරීක්ෂණ පත්‍රිකාවක් තියෙන්න ඕනේ. ඉතින් මම කරන්නේ සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට විවිධ අන්තර්ජාල
ජාලය සහ පිළිගත්ත වුණා වෙබ් අඩවිවල තියෙන තොරතුරු එහෙමම බලලා අනිත් පැත්තට ඔයාලට කියවන එක නෙමෙයි. බලා කියවීම නෙමෙයි. මම කරන්නේ මගේ වීඩියෝ එකට දේවල් හොයලා විශ්ලේෂණය කරලා ඔයාලට අවශ්‍ය තොරතුරු ටික ගානට මිම්මට සපයන එක සහ ඊට වඩා දේවල් හොයාගන්න අවශ්‍ය කෙනෙක්ට මම මූලාශ්‍රත් සඳහන් කරනවා අනිවාර්යෙන්ම. ඒ නිසා ඊට වඩා දුරට යන්න ඕනෙට මූලාශ්‍ර හොයාගන්න පුළුවන්. මේකෙදි කිසිම පරීක්ෂණ පත්‍රිකාවකින් තහවුරු කරලා නැහැ. DNA චෙක් කරලා මේ ශාක දෙකම එකක්. මේකේ ප්‍රධාන විශේෂය උපවිශේෂය එකම විශේෂයක් වෙනසක් නැහැ කියලා තහවුරු කරලා නැහැ. හරිනම් වෙන්න ඕනි තහවුරු කරපු එකක් වෙනස් කරද්දි කලින් උපවිශේෂයක් කියලා තිබ්බ එකක් වෙනස් කරද්දි ඒක මොකක් හරි පදනමක් ඇතුව මොකක් හරි පරීක්ෂණයකින් තහවුරු කරන්න අවශ්‍යයි. හැබැයි එහෙම නෙමෙයි ඒක වෙලා තියෙන්නේ. එතකොට මොකක්ද වෙලා තියෙන්නේ? අර පරණ තිබ්බ ඩේටාබේස් එකම බලලා ඒක ඇනලයිස් කරලා එතනදී ෆීල්ඩ් එකෙන් මේ ශාකේ හොයාගෙන ඒකේ පරීක්ෂණයක් කරන්න නැතුව තමයි මේ පිළිබඳව මේ ශාක විශේෂ දෙක මර්ජ් කරලා තියෙන්නේ. එතකොට ඒ නිසා මම ඒක කිව්වේ නැහැ සහ ඒක කියන්න මට හිතුනේත් නැහැ. අවශ්‍ය වුනේත් නැහැ. හැබැයි ඒක සමහර කට්ටියට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මම ඒක නොකිව්වේ කියලා මම දැන් පැහැදිලි කරන්නේ. දැන් ওই ලක්ෂණ ස්ථාවර නැත්තම් අර කියපු අපිට වාර්තාවල හම්බෙන ස්ථානවල අර කියපු අඹ ගමුව සහ ඊට පස්සේ රුවන්වැල්ල අතර ත්‍රිපාදෙට ඒ කියපු නිර්දදිග දිශාවෙන්ම මේ ශාක අවුරුදු 140කට විතර පස්සේ හම්බෙද්දි මේ පුල්ලි කියන ලක්ෂණය වෙනස් නොවි තියෙනවා නම් මේ ශාකවල ඊට පස්සේ මේවට අනෙක් බට ශාකක් තියෙනවා නම් එතකොට අපි වීඩියෝ එක කරේ ඒ දේවල් ඒ ජීවමාන සාක්ෂි මත පදනම් වෙලා මම වීඩියෝ එකෙදිත් කිව්වා. එතකොට අපිට අර ජීවමාන සාක්ෂි අහක දාලා හදපු වාර්තා ගැන සඳහන් කිරීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඒක මගේ මතය. ඒ මගේ මතය මගේ වීඩියෝ එකක මගේ මතය දරන්න මං හිතන්නේ මට සාධාරණ අයිතියක් තියෙනවා. ඉතින් ඔබේ මතය ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා. හැබැයි ඔබ මතක තබාතු තමයි මේ ඔබේ මතය මට පිළිගන්න කියලා බල කරන්න ඔබට අයිතියක් නැහැ. අනෙක් දේ තමයි වීඩියෝ වල අපි මූලාශ්‍ර සඳහන් කරනවා. ඒ නිසා කිසිම දෙයක් මිනිස්සුන්ට අපි බොරු නෙමෙයි කියලා තියෙන්නේ 100%ක්ම කියපු හැම දෙයක්ම ඇත්ත. හැම දෙයකටම හේතු තියෙනවා. ඒ හේතුත් ඇතුවයි ඒ දේවල් කියලා තියෙන නිසා මූලාශ්‍ර දාලා තියෙනවා. ඕනෑම කෙනෙක්ට ඕනෑම වෙලාවක බලන්න පුළුවන්. මම පෙනී හිටියේ මෙතන අපේ රටේ තියෙන වෙනත් උපවිශේෂයක් විදිහට නම් කරලා තිබුච්ච රාම බට වෙනුවෙන්. එහෙම නැත්නම් 2006 දී විශේෂඥයෝ හරි කවුරු හරි දත්ත පද්ධති විශ්ලේෂණය කළා මේ ෆීල්ඩ් එකේ තියෙන මේ ජීවමාන වෙන ශාකය දකින්න නැතුව මර්ජ් කරපු දත්ත පද්ධතිය වෙනුවෙන් නෙමෙයි මම පෙනී සිටියේ මගේ වීඩියෝ ඇතුලේ. ඊළඟට අපි ඔක්ලන්ඩ්රා ස්ටුඩියෝලා ළඟ ඉඳන් මේක ඉතුරු ටිකක් කතා කරලා ඔක්ලන්ඩ්‍රා ස්ටුඩියෝලා ගැන අපි කතා කරමු. එහෙනම් ඔන්න මෙහාව දාලා අපි යනවා. එහෙනම් ආයෙන්නේ අපි. බයි. හරි ඔන්න ආයි පුල්ලි නැති බට තියෙන තැනට ආවා. හොඳයි අපි කතා කරගෙන ඉන්නේ ඔක්ලන්ඩ්‍රා ස්ටුඩියෝලා. එහෙම නැත්නම් අපි ළඟ තියෙන මේ බට විශේෂ ගැන මේක කෑගල්ල රත්නපුර මාතර කළුතර ඔය වගේ දිස්ත්‍රික්ක ගොඩක නැත්නම් ලංකාවේ තෙත් කලාපේ ව්‍යාප්ත වෙලා තියෙන ශාකයක්. ඒ වගේම විශේෂම දේ තමයි මේක මේ විශේෂයට අයත් මේ ඔක්ලන්ඩ්‍රා වලට අයත් ශාක විශේෂ 10ක් විතර ලෝකෙ තිබ්බත් මේක තමයි ලංකාවට ආවේනික ලංකාවේ තියෙන ස්වභාවිකව හටගන්න එකම විශේෂය. මේක ලංකාවට ආවේනික ශාකයක්. ඇතැම් අය තර්ක කරනවා රතුදත්ත පොතට අනුව මේක ලීස්ට් කන්සර්න්. හරි මම කලින් වීඩියෝ එකේ ස්ක්‍රීන්ෂොට් එකකුත් දාලා තිබ්බා. රතුදත්ත පොතේ ලීස්ට් කන්සර්න් කියලා තමයි තියෙන්නේ. අපිත් දකිනවා. නමුත් ඒ 2020 රතුදත්ත පොතේ ලීස්ට් කන්සර්න් කියලා තියෙන ශාකයක් අද වෙද්දි සමහරට අවදානට ලක් වෙලා තියෙන්න පුළුවන්. වැඩි ඕනේ නැහැ. ඊයේ අඩු අවදානම් තත්ත්වයේ තිබිච්ච ශාකයක් අද වෙද්දි අවදානමට ලක් වෙලා තියෙන්න පුළුවන්. ඒක තීරණය කරන්නේ මේ ස්වභාවික පරිසරය සහ මිනිස්සු අපිට තනියෙන් නෙමෙයි තීරණය ගන්න. ඒ නිසා කවුරු හරි කියනවා නම් මේ රතුදත්ත පොතේ තියෙන මේ අවදානට ලක් වෙච්ච නැති ශාක කියන ඒවා මේ ඕන තරම් තියෙනවා. ඒක විශේෂ නැහැ කියලා. අනේ මන්දා. හරිද? මම නම් කියන්නේ අවදානට ලක් නොවුනත් ශාක ඔක්කොම විශේෂයි. ශාක සියල්ල පරිස්සම් කරගත යුතුයි කියන තැන මම නම් ඉන්නේ. මම කවදාවත් මං වීඩියෝ එකකින් කියන්නේ එහෙම පරිස්සම් කරන්න අවශ්‍ය නැහැ කියලා. මේ ඔක්ලන්ඩ්‍රා ස්ටුඩියෝලා ඔයාලට පේනවා ඇති. මෙයාලා මේ වගේ යූරු වල වැඩිලා තියෙන්නේ අර ඈතට යනකම් මේ යූරු වල මෙහෙම ලස්සනට වැඩිලා අර පැත්තේ තියෙනවා. ලස්සන විතරක් නෙමෙයි සලසලා දෙන්නේ මොකක්ද? මේ යූරේ ආරක්ෂාව. යූරේ සේදිලා යන එක තමයි වළක්වන්නේ. ඉතින් ඔය හංවැල් හරියෙන් එහෙම වල යනකොට පොඩ්ඩක් බලන්නකෝ කැලණි ගඟ දිහා. ඒකට පෙනෙයි කොච්චර පළල් කරලාද කියලා. නෑ පළල් වෙලාද කියලා මේ ගඟ. හරි මේ ඉතින් මේ වගේ ශාක පද්ධතියක් තිබුණා නම් ඒ ගඟ මැද අනිවාර්යයෙන්ම මේ ගඟේ යුරු බේරෙන්න ඉඩකඩ තිබුණා කියන එක අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. මොකක්ද මේ බටවල තියෙන ආයුර්වේද වටිනාකම? මේකේ පත්‍ර සහ මුල් කොටස් ආයුර්වේදයේදී විවිධ ආලේපන හදන්න ඒ වගේම පීනසට ප්‍රතිකාර කරන්නත් පාවිච්චි කරනවා. දැන් අපි පරිසරයට තියෙන වැදගත්කම පාංශු ඝාතනය වළක්වන කාරණේයි ඊට පස්සේ මේකේ ආයුර්වේදයේ වැදගත්කම දැනගත්තා. ඒ විතරක්ද නැහැ. අපි දන්නවනේ බට පෙළලි මාර ගණන් දෙයක් මේ දවස්වල. එතනින් පටන් ගත්තට පස්සේ වට්ටි පෙට්ටි ගොඩක් ඡාති මේ බට පාවිච්චි කරලා වියනවා. විශේෂයෙන්ම කිරි ගොටු පතල් ගැරුම් වට්ටි තොප්පි වගේ ඒවා ගොඩක් නිර්මාණ මේ ඔක්ලන්ඩ්‍රා ස්ටුඩියෝලා පාවිච්චි කරලා කරනවා. ඒ නිසා මේව ආරක්ෂා කරගන්න නම් කරන්න තියෙන්නේ ඔයාලා එකකින් ප්‍රයෝජනයක් ගන්නවා නම් ඒ ශාකයෙන් ප්‍රයෝජනය ගනිද්දී ඒ ශාක විනාශ නොකර දැන් උදාහරණයක් විදියට කෙනෙක් මෙතනට ආවොත් මේ බට කපාගෙන යන්න මේ දවස්වල බට කපනවනේ. කෙනෙක් මෙතනට ආවොත් මේ බට කපා යන්න මේ තියෙන්නේ මේ වගේ පුෂ්ප. මේ තියෙන්නේ මේ බටවල පුෂ්ප. බට කපද්දී
මේ තියෙන පුෂ්ප තියෙන කොටස් වලට හානි නොකර මේව කපන්න නැතුව ඒ බටගහේ වෙනත් කොටස් කපා ගන්න පුළුවන්. ඒ විදිහට ඔයාලට පුළුවන් මේ ශාක පරිස්සම් කරගන්න දැනුම ඇතුව දේවල් තේරුම් අරගෙන. එතකොට මේ පුෂ්ප පරාගෙන එලා සහ අනෙත් වැවෙන තවත් ක්‍රම වලින් වෙනවනේ මේක. මෙයාගේ රයිසෝමයෙන් එන පැලවලිනුත් වෙනවනේ. ඉතින් කොයි විදිහට හරි මෙයාගේ පැවැත්ම තහවුරු වෙන විදිහට ඔයාලා මේ වගේ පළ නෙලා ගන්න. අපි ඔක්ලැන්ඩ්‍රා ස්ට්‍රියුලා වෙරයිටි මැකියුලාට ගැන කතා කරද්දිත් කතා කරා මෙයාගේ මේ කඳ ගැන. පට්ට කඳක් නේ තියෙන්නේ මෙයාට. ඇයි? මෙයාගේ මේ තියෙන පොඩි අර මේ වැලි කඩදාසි ගතියක් තියෙනවා මෙයාගේ කඳේ. ඒක ඇවිල්ලා තියෙන මෙයාගේ කඳේ බහුල වශයෙන් සිලිකා අඩංගු වෙන. මේ බටවල ගොඩක් බට වර්ග වල එහෙම තමයි ඔක්ලැන්ඩ්‍රා ගන්නේ. ඒ වගේම මේ ශාකයේ පත්‍රවල ෆ්ලේවනොයිඩ්ස් අඩංගු වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ වගේ අපි කියන්නේ ඇන්ටිඔක්සිඩන්ට් කියලා නැත්නම් ප්‍රතිඔක්සිකාරක ගුණ මේ ශාකයේ තියෙන නිසා රසායනික අතින් ආයුර්වේද අතින් සබහාදහමට පරිසරයට හැම අතින්ම මේ ශාක මාර වැදගත්. ඒ නිසා තමයි අපි මේ ශාක රැකගත යුත්තේ. ඒකට අනිත් විශේෂ දේ තමයි දැන් මේ අපි දකින්නෝනේ මේ මල් පිපිච්ච ශාකනේ තියෙන්නේ මේ මෙතන. ශාක ගොඩක නෙමෙයි මේ මල් පිපිලා තියෙන එක ශාකයක. දැන් මේ ශාකේ මල් පිපුණට පස්සේ නිකන් මිය ගියා වගේ තමයි අපිට පේන්නේ. නිකන් ගහ මැරලා ගිහිල්ලා වගේ. මෙයා මේ මැරලා ගිහිල්ලා නෙමෙයි. මෙයා මේ මල් පිපිලා තියෙන්නේ මෙයා. මේක තමයි මේ ශාකයේ විදිය. මෙතන මේ ඉන්න පොඩි මකුළු යාළුවෙකුත්. හායි පොඩි කොලමක් කරලා පෙන්නන්න අපේ කට්ටියට. මේ දවස්වල මේ කැටේ කඩලා වඩේ ගන්න සීන් එකක් තියෙන්නේ. ඉක්මනින්ම මම කැමරාවක් අරගෙන ඔයාලට පැහැදිලි දර්ශන මේ වගේ පෙන්නන්නම්. දැනට මේව බලාගන්නකෝ. ආන් යනවාරයා. මේකට දාලා මූලාශ්‍ර ගැන කියද්දී අර මැකියුලාටා වලට මූලාශ්‍ර කිව්වනේ මම. ඒ මූලාශ්‍ර වලම මේ වෙරයිටි එකක් විදිහට සඳහන් කරලා තියෙන තැන උඩින් මේක ප්‍රධාන විශේෂය විදිහට මේකේ තියෙන ගොඩක් දේවල් සඳහන් කරලා තියෙනවා. ඒ නිසා ඔයාලා බලනවා නම් මේ වීඩියෝ එක ඒක නොබලා ඒ වීඩියෝ එකත් බලන්න. එතකොට ඔයාලට දේවල් හොයාගන්න ලේසි වෙයි. මම කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියන්න. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලනවා නම් මේක තේරුම් ගන්න ඒක බලන්න. එනියුමරේෂියෝ ප්ලාන්ටාරුම් කියන ග්‍රන්ථයේ ජෝර්ජ් හෙන්රික් ට්වේට්ස් මේක ගැන ලියද්දි ලියලා තියෙනවා මේකට බටගස් කියලා ඉංග්‍රීසියෙන් දාලා තියෙනවා. ඒ වගේම තමයි සෆ්‍රගම් දිස්ත්‍රික් එකේ තියෙන නැත්නම් සබරගමුවේ තමයි මේ ශාකය තියෙන්නේ කියලා ඒකේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒ මූලාශ්‍ර ඊට පස්සේ ඊට කලින් මේක බැම්බූසා ස්ට්‍රියුලා කියලා හඳුන්වලා තියෙන්නේ මූන්ගේ ග්‍රන්ථවල. ඒ මූලාශ්‍රත් ඔය සියලු මූලාශ්‍ර මම කැප්ෂන් එකේ දාලා තියන්න. වීඩියෝ එක දිග වෙන නිසා මම මීට වඩා දේවල් කතා කරන්නේ නැහැ. බටමල් බලාගෙන වීඩියෝ එකත් බලාගෙන අනිත් කලින් අපි මැකියුලාටා ගැන කරපු වීඩියෝ එකෙත් මේ ගැන විස්තර සඳහන් කරා ගොඩක්. ඒ නිසා මේ වීඩියෝ දෙකම එකට බලන්න. සහ අර තර්ක වලට ඉදිරිපත් කරපු ප්‍රතිතර්ක වගේ දේවල් මම වීඩියෝ එකේ අන්තිමට දාන්න. මැකියුලාටා ගැන අදහස් දක්වපු විවිධ පාර්ශ්ව කියලා තිබ්බා. අවශ්‍ය නම් කෙනෙක්ට ඒකේ DNA පරීක්ෂණයක් කරලා නිවැරදි පරීක්ෂණ වාර්තාවක් මගින් මේක උපවිශේෂයක් කියලා නැවතත් නාමකරණය කරගන්න පුළුවන් ය කියලා. හැබැයි ඇත්තම කතාව ඕකේ අනිත් පැත්තට වෙන්න ඕනි. ඒ කියන්නේ අතීතයේදී උපවිශේෂයක් කියලා නම් කරපු දෙයක් ආයි උපවිශේෂයක් කියලා කියන්න පරීක්ෂණ වාර්තාවක් ඕනි වගේම තමයි අනිත් පැත්තට අර උපවිශේෂයක් විදිහට තිබ්බ දෙයක් ප්‍රධාන විශේෂයත් එක්ක මර්ජ් කරන්නත් ඒ වගේම ගුණාත්මක භාවයක් තියෙන පරීක්ෂණ වාර්තාවක් අත්‍යවශ්‍යයි. නැතුව දත්ත පද්ධතියක තිබ්බා කියලා අපිට ඒක පිළිගන්න බෑ. මේ පිළිගන්න අවශ්‍යතාවයකුත් නැහැ. උපවිශේෂයක් කියන්නේ අපි වීඩියෝ එක ඇතුළේම කරුණු කාරණා පෙන්වනවා. ඇයි භූගෝලීය ස්ථාවරත්වය අර මං කිව්වේ කලින් පරීක්ෂණ වාර්තාවල නැත්නම් අවුරුදු 100 ගානකට කලින් තිබ්බ වාර්තාවල තිබිච්චේ අඹගමුව රුවන්වැල්ල කියන වනරේඛාවේ අර සිරිපාදයට නිර්ත දිගින් ඒ භූගෝලීය පිහිටීම තුළම තාමත් අවුරුදු ගානක් තුළ මේ ශාකය නොනැසී පවතින. එහෙනම් මේකේ තියෙන ලක්ෂණ ස්ථාවර ලක්ෂණ නෙමෙයි නම් මේ අවුරුදු ගාන තුළ ওই ශාකය එක්ක උතන වෙනස් වෙන්න ඕනි. අර කියපු ප්‍රධාන ලක්ෂණ වලින් නැත්නම් ওই ශාකය උතනින් නැති වෙන්න ඕනි. තියෙනවා නම් මේ සාමාන්‍ය බට විදිහටම වෙනස් වෙලා තියෙන්නත් ඕනි. ස්ථාවර නැත්තම්. තවත් පුංචි හේතු දෙකක් කියන්නම්. ওই පරිසරයේම තියෙනවා මේ අපි කතා කරන මේ මෙතන තියෙන මේ ඔක්ලැන්ඩ්‍රා ස්ට්‍රියුලා. මේ සාමාන්‍ය අපි කතා කරන අපේ රටට ආවේනික ඔක්ලැන්ඩ්‍රා ස්ට්‍රියුලා කියන ප්‍රධාන විශේෂයක් තියෙනවා. එතකොට ඒ විශේෂයක් තියෙද්දි ඒ විශේෂය අසලම තියෙන තවත් ඒ ලක්ෂණෙම තියෙන අර වෙනස් වෙච්ච පුල්ලි ලක්ෂණෙම තියෙන විශේෂයක් අවුරුදු ගාණක් තිස්සේ වෙන්ව පවතිනවා කියන්නේ එයාගේ මොකක් හරි විශේෂ ලක්ෂණයක් කියනවා කියන එකම තමයි. අපේ නිරීක්ෂණයට අනුව අපි කරපු නිරීක්ෂණය. දැන් මේක මම කරපු නිරීක්ෂණයක් විතරක් නෙවෙයි. ඔබත් මේකේ ඩිජිටල් සාක්ෂිකරුවෙක්. ඒ වගේම තමයි මේ කාරණාවටත් ඔබත් සාක්ෂි. ඔබත් දැක්කා මේ වීඩියෝවෙන් ඒ ශාකයේ කුඩා අවදී ඉඳලම ඔය පුල්ලි ලක්ෂණය, මොටල්ස් ලක්ෂණය පෙන්වනවා. එන කියන්නේ ශාකයේ මැදදී මේ පරිසරයේ වෙනස්කමක් නිසා එකපාරට හුචස් ගාලා මතුවෙන වෙනස්කමක් නෙමෙයි. අපි වීඩියෝ එකකදී වීඩියෝ එක ඇතුලේ අපි කරන්නේ ගවේෂණය. ඒතකොට ඇතැම් පාර්ශ්ව හිතනවා මේ වීඩියෝ බලන්නේ නුවණින් බාල කට්ටිය. එයාලා විතරයි මාර බුද්ධිමත් කට්ටිය. මම කරන්නේ මේ කට්ටියට දේවල් ගැන දන්නේ නැති කට්ටියට මට හිතෙන දේවල් කියනවා කියලා. නැහැ. මගේ ඔඩියන්ස් එක විවිධයි. මේකේ ඉගෙන ගන්න කියන්නේ කුඩා දරුවෝ ඉන්නවා, වැඩිහිටියෝ ඉන්නවා, ඊට පස්සේ අධ්‍යාපන මට්ටම් වලිනුත් විවිධ කට්ටිය ඉන්නවා. ඉතින් මේ අය අහන විවිධ ප්‍රශ්න වලට මම විවිධ අවස්ථාවල පිළිතුරු දෙනවා. හැබැයි ඇතැම් පාර්ශ්ව ඉන්නවා අපිට අර නෝට් වෙනවනේ කට්ටිය. අපි වීඩියෝ දාගෙන නෝට් වෙනවා. සමහර කට්ටිය ඉන්නවා මේ හැමදාම කරි නේද? ඇඟිල්ලේ කේස් එක තමයි. ඇඟිල්ලේ ඇදේ තමයි හැමදාම හොයන්න try කරන්නේ. ඉතින් ඒ වගේ කට්ටියට මම ප්‍රතිපත්තියක් විදිහට ඒ කාලේ ඉඳලම උත්තර දෙන්නේ නැහැ. අවශ්‍ය නැහැනේ. මේක මම කරන වැඩක් නිසා මම උත්තර දෙන්න යන්නේ නැහැ. එයාලා කවුද කියලා මට වැඩකුත් නැහැ. එතකොට කෙනෙක්ට අහන්න පුළුවන් දැන් ඔයා ඔය මතෙමින් තියෙන තර්ක මොනවද කියලා. තර්ක තියෙනවා. දැන් ක්ලේටන්
ඕක ප්‍රධාන විෂයත් එක්ක මර්ජ් කරන්නේ මේකේ තියෙන මේ පුල්ලි මොටල්ස් ස්ථාවර නැහැ කියන පදනම මත ඉඳගෙන. නමුත් අවුරුදු 100 ගානකට කලින් වාර්තාවල ලියවිලා තිබිච්ච විදිහටම පුල්ලි තියෙන ශාකයක් අපේ S50 අපිට තියෙද්දි අපි වැඩි විශ්වාස කරන්න ඕනේ ඩේටාබේස් එකද අපේ S2ද කියන එක මම ඔයාලගෙනුත් අහන්න කැමතියි. ඒක තමයි කියන්නේ ප්‍රධානම දේ. ප්‍රසිද්ධ ලතින් පාඨයකුත් තියෙනවා නූලියස් ඉන් වේර්බා කියලා. මොකක්ද එකෙන් කියන්නේ කිසිවෙකුගේ වචනය පමණක් මත නැත්නම් කිසිවෙකුගේ වචනය මත පමණක් විශ්වාසය නොතබන්න කියලා කියන්නේ. කියන්නේ කවුරු හරි කොහේ හරි කියලා තිබ්බා කියලා ඒක මත විතරක් විශ්වාස තියන්න එපා. දැන් අපේ සමාජය එහෙමනේ මෙයා පට්ට උගතා මෙයා කියන එක තමයි හරි කියන තැන ඉන්නේ. ඕනෑම කෙනෙක්ගේ වචනය මත විතරක් විශ්වාස කරන්න එපා. ඔයාලා එයාලා දෙන තොරතුරු දත්ත ඒවා සලකලා බලන්න ඒවා සංසන්දනය කරලා බලන්න. ඕක විතරක් නෙවෙයි තවත් ඇංගල ඔය විදිහටම සඳහන් වෙලා තියෙනවා. තර්ක ශාස්ත්‍රයේ තියෙනවනේ අර කොන්ත්‍රා ෆැක්ටුම් නොන් වැලිඩ් ආගියුමෙන්ටුම් කියලා. ප්‍රත්‍යක්ෂ සාධකයක් ඉදිරියේ ඕනෑම තර්කයක් වළංගු වෙන්නේ නැහැ කියලා තමයි ඒකෙදිත් කියන්නේ. එතකොට මේ ප්‍රත්‍යක්ෂ සාධකය කියන එක ඒක ඩිපෙන්ඩ් වෙන්න පුළුවන්. කියන්නේ ඒක රඳා පවතිනවා විවිධ හේතු මත. තර්ක ශාස්ත්‍රය ගැන නෙවෙයි අපි කතා කරන්නේ. බට ශාකය ගැන. දැන් සෝෂල් මීඩියා වල යම් පිරිසක් ඉන්නවා ආන් අරය ප්‍රාමාණික විද්වතෙක් ප්‍රාමාණික බුද්ධිමතෙක් එයා මගේ යාළුවෙක් ඒ නිසා ඒ කියන්නේ පුද්ගලිකවත් අඳුරනවා ඒ නිසා එයා තමයි හරි එයා මගේ යාළුවෙක් එයා හරි ඕකටත් පට්ට ගේමනක් තියෙනවානේ අමීකස් ප්ලැටෝ සෙඩ් මාකිස් අමීකා වේරිටාස් කියලා කියන්නේ මේ ප්ලේටෝ මගේ මිතුරෙකි සත්‍ය මගේ ඊටත් වඩා මිතුරෙකි ඇත්තටම ඔයාගේ යාළුවෙක් කියලා යාළුවා ඇත්තද බොරුවද කියන්නේ බලන්න නැතුව එයා වෙනුවෙන් පෙනී සිටින්න නෙමෙයි ඕනි ප්ලේටෝ මිත්‍රෙක් වෙන්න පුළුවන් හැබැයි ඊට වඩා අපේ සත්‍යයි අපේ මිතුරා වෙන්න ඕනි අපි සත්‍ය වෙනුවෙන් මිත්‍රවරුනි පෙනී ඉන්නත් ඕනි. මිනිස්සෙක් තර්ක කරද්දී ආගේ ඉදිරිපත් කරන තර්කත් එක්ක පුළුවන් අපිට මේ මිනිස්සයා මොන වගේද කියලා තේරුම් ගන්න. දුකම කේස් එක තමයි සමහර කට්ටියක වෙන්න දාලා තිබ්බා. දැන් කාලේ පිළිගන්නේ වර්තමානයේ තියෙන මේ දත්ත පද්ධති වල තියෙන නැත්නම් වර්තමානයේ පිළිගන්න අදාළ නියමාවලිය වලට අනුකූල දේවල් විතරයි නැතුව මේ ක්‍රිමිනල්ලා ගැම්බල්ලා කියපුවා. දැන් පිළිගන්නේ සමහර කට්ටිය කියලා තිබ්බා මේ හිතන් ඉන්නේ විද්‍යාත්මක වර්ගීකරණ 1800 ගණන් වලින් නැවතුණා කියලාද කියලා අහලා. ඉතින් කවුදනේ එහෙම කිව්වේ? එහෙම එකක් නැහැ. අපි දේවල් පිළිගන්න ඕනි මූලාශ්‍ර පරිශීලනය කළානේ. එතකොට කවුරු හරි කෙනෙක් කියනවා නම් අනේ මේ ඉස්සර ඉඳපු විද්‍යාඥයෝ වැඩක් නැහැ. දැන් මේ අලුතෙන් තාක්ෂණය තියෙනවා කියලා. එතනින් හරි මිනිස්සුත් එක්ක වාද කරලා තර්ක කරන්න ගිහලා කතා කරලවත් වැඩක් නැහැ. හේතුව තමයි අද තියෙන දත්ත පද්ධති සියල්ලම හැදිලා තියෙන ඒ කාලේ විද්‍යාඥයෝ දීපු ඒ එකතු කරපු දත්ත සහ එයාලගේ උදව්වෙන් උදාහරණයක් විදිහට කැරල්ස් ලිනේස් හොයාගත්ත ද්විපද නාමකරණය තමයි නැත්නම් විද්‍යාත්මක නාමකරණය තමයි අදටත් භාවිතා කරන්නේ. ඒ නිසා මේ පැරණි විද්‍යාඥයෝ කියපුවා මේ නෙමෙයි අද පිළිගන්නේ කියලා කියන්න බෑ කාටවත්. පැරණි විද්‍යාඥයෝ එකතු කරලා තිබ්බ තොරතුරු හැමදාටම වටිනවා. ඒක කිසිම කිසි තර්කයක් ඕන කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්. අවශ්‍ය නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න කමෙන්ට් එකක් නෑ පිස්සුද ඉස්සර විද්‍යාඥයෝ වැඩක් නෑ කියලා මම නම් ඉන්නේ. ඉස්සර විද්‍යාඥයෝගේ පැත්තේ විතරක් නෙමෙයි වර්තමානයේ දත්ත පද්ධති හදන කට්ටියත් ලොකු සේවාවක් කරනවා. හැබැයි අපිට අර කට්ටියව සම්පූර්ණයෙන්ම විසික් කරලා දාන්න බෑ කියන තැන තමයි මම ඉන්නේ. දැන් වහිනවා. පොඩි වැස්සක් එනවා. ඒ නිසා වීඩියෝ එක තව දික් කරන්න විදිහක් නෑ. සමා වෙන්න මිත්‍රවරුනි. වීඩියෝ එක තව දික් කරන්න විදිහක් නෑ. වැස්සක් එනවා. ආයි කොහෙද හරි බටවල තව විශේෂ කතන්දර හම්බුනොත් අපි කියන්න. මොකද මේ වීඩියෝ එක අද මෙතනින් ඉවර කරලා ඉවර කරන්නේ නැහැ. ආයි අපි බටගෙන පස්සේ හම්බුනොත් දේවල් කතා කරනවා. වර්තමානයේ කවුරු හරි පරීක්ෂණයක් කළා මැකියුලේටර් ප්‍රධාන විශේෂයට එකතු කරොත් පරීක්ෂණ පත්‍රිකාවෙන් නැත්තම් නව විශේෂයක් විදිහට නැත්තම් උපවිශේෂයක් විදිහට වෙන් කරගත්තොත් අපි ඒ ගැනත් කතා කරන්න වෙනවා ඉදිරියට. ඒ නිසා අනිවාර්යෙන් ආයි කොහෙද හරි හම්බෙමු. වැස්සොම තමයි මේ දවස්වල ඉතින් උදේට පායනවා අවසර වයින්නවා. එහෙනම් මේ බට ගහ ළඟ ඉඳගෙන බට මලුත් බලාගෙන අපි යනවා. බයි.